ස්ථානය බුර්ජ් ඛලීෆා 122 වන මහල වේලාව රාත්‍රී 7:30 වලාකුළු අතර පාවන රන් මාලිගාවක් වන් මෙම අවන්හලේ වෙන් කරවාගත් විශේෂ මේසේ 4 දෙනෙක් වාඩි වෙලා හිටියා. ෂෙයිඛ් අල් මක්තුම් මැද පුටුවේ, මිස්ටර් ඩිසිල්වා ද ෂැඩෝ දකුණු පැත්තේ ඉතා සැහැල්ලුවෙන්, මිතුන් වම් පැත්තේ සැකයෙන්, ජොනතන් කෙළවරේ බියෙන්. ඉතින් මිතුන් ඩිසිල්වා සිංහලෙන් කතා කළේ. කටහඬේ තිබුණේ අමුතු ආධිපත්‍යයක්. ලංකාවේ පුංචි ආකිටෙක් කෙනෙක් අද අපිත් එක්ක එක මේසෙක වාඩි වෙලා ඉන්නවා. ෂෙනාරාගේ තේරිම ගැන මම පුදුම වෙනවා. මිතුන් වයින් වීදුරුව අතට ගත්තා. ෂෙනාරා මාව තෝරගත්තේ මගේ දක්ෂකම නිසා මිස්ටර් සිල්වා. ඔයාලට ඕන වුණේ බිල්ඩින් හදන්නනේ. ඩිසිල්වා හයියෙන් hina වුණා. ෂේක් දිහා බැලුවා. බිල්ඩින්? කොල්ලෝ, ඔයා තාම කතාව දන්නේ නැහැ. ඩිසිල්වා ඉදිරියට නැඹුරු වුණා. අපිට ඕන වුණේ බිල්ඩින් හදන්න නෙවෙයි. අපිට ඕන වුණේ බිල්ලට දෙන්න පුළුවන් කෙනෙක්ව. ඒ කියන්නේ මීට අවුරුදු 6කට කලින් අපි ෂෙනාරාට කිව්වා අපේ කළු සල්ලි සුද්ධ කරන්න පුළුවන් ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්න කියලා. ඒකට අපිට ඕන වුණා කිසිම රෙකෝඩ් එකක් නැති අලුත් ආකිටෙක් කෙනෙක්ව. වැඩේ ඉවර වුණාම ඒ ආකිටෙක්ව අතුරුදහන් කරන්නයි ප්ලෑන් එක තිබුණේ. මිතුන්ගේ අතේ මිටි මෙල වුණා. ෂෙනාරා ඒකට කැමති වුණේ නැහැ. ඩිසිල්වා වයින් බිව්වා. එයා කිව්වා මම මිනිස්සුන්ව බිලි දෙන්නේ නැහැ කියලා. එයා අපිට නෑ කිව්වා. ඊට පස්සේ අපිට නෑ කිව්වම ලැබෙන දඬුවම එයාට උගන්වන්න ඕන වුණා. ඩිසිල්වාගේ ඇස්වල තිබුණේ කිසිම හැඟීමක් නැති බැල්මක්. ඒකයි අපි යාගේ නංගිව දිනාරව අයින් කළේ. ඒක පුංචි ඇක්සිඩන්ට් එකක්. මිතුන්ගේ ඇඟ සීතල වුණා. දිනාරා මැරුණේ ෂෙනාරා මේ වැඩේ බාර ගන්න අකමැති වුණු නිසා කියලා. නංගි මැරුණට පස්සේ ෂෙනාරා කැඩුනා. ඩිසිල්වා දිගටම කිව්වා. එයා අපේ ළඟ දන ගැහලා ඇහුවා මට මොකද කරන්න ඕනේ කියලා. අපි කිව්වා දැන් හොයලා දීපන් අපිට ආකිටෙක් කෙනෙක්ව. අන්න එතකොටයි එයා ඔයාව හොයාගත්තේ මිතුන්. මිතුන් නිහඬ වුණා. දැන් හැමදේම පැහැදිලි. ෂෙනාරා මිතුන්ව හොයාගත්තා. ඒ දිනාරාට වුණු දේ මිතුන්ට වෙයි කියලා ඇය බය වුණා. ඒකයි ඇය මිතුන්ව හන්තානේ කැලේ හංගලා දම්වැල් දාලා තියාගත්තේ. ඇය මිතුන්ව ලෝකෙට පෙන්නුවේ නැහැ. මොකද ලෝකෙට පෙන්නපු ගමන් කන්සෝටියම් එක මිතුන්ව මරනවා කියලා ඇය දැනගෙන හිටියා. දැන් තේරුණාද මිතුන්? ඩිසිල්වා ඇහුවා. ෂෙනාරා ඔයාව හිරකලේ අපි ඔයාව මරණ එකෙන් බේරගන්න. එයා ඔයාව අපෙන් හැංගුවා. ඒත් දැන් ඔයා එළියේ. ඩිසිල්වා පිහාය අතට ගත්තා. ෂෙනාරා හිරගිය නිසා දැන් ඔයාව ආරක්ෂා කරන්න කවුරුත් නැහැ. ඉතින් ඔයා කැමතිද අපිත් එක්ක වැඩ කරන්න නැත්නම් දිනාරා වගේ ඇක්සිඩන්ට් වෙන්නද? මිතුන් නැගිට්ටා. එයාගේ ඇස්වල තිබුණේ බයක් නෙවෙයි, ගින්දරක්. ෂෙනාරාට වැරදුනා මිස්ටර් සිල්වා. මොකද්ද? එයා මාව හංගන්න හොඳ නැහැ. එයා කරන්න තිබුණේ මාව එදාම ඔයාලට අඳුනලා දෙන්න එක. එහෙනම් මේ වෙද්දි ඔයාලගේ අධිරාජ්‍ය බිම වැටිලා ඉවරයි. මිතුන් මේසෙට අත තිබ්බා. දිනාරා වෙනුවෙන්, ෂෙනාරා වෙනුවෙන් මම මේ ගේම ඉවර කරනවා. අද ඉඳන් පරිස්සමෙන් ඉන්න. මොකද මම දැන් දන්නවා මගේ හතුරා කවුද කියලා. මිතුන් වේගයෙන් එළියට ගියා. ස්ථානය ෂේඛ් සයිඩ් රෝඩ් අධිවේග මාර්ගය. වේලාව රාත්‍රී 10:30. මිතුන්ගේ රෝල්ස් රොයිස් රථය වේගයෙන් එදෙනවා. සර්, ෂේයිගේ මිනිස්සු අපි පස්සෙන් එනවා වගේ ඩ්‍රයිවර් අබ්දුල් කිව්වා. කළුපාට SUV දෙක වේගයෙන් ඇවිත් කාර් එක දෙපැත්තෙන් කොටු කළා. මුන්මාව බය කරන්න හදන්නේ අබ්දුල්, නවත්තන්න එපා. එක SUV එක වේගයෙන් ඇවිත් කාර් එකේ පැත්තේ හැප්පුවා. ඩොං! කාර් එක පාරෙන් එළියට විසිවෙන්න ගියා. සර්, උන් වෙඩි පියනවා. ටකස්! ටකස්! වෙඩි උණ්ඩ වීදුරුවට වැටුණා. මිතුන් සීට් එකට හේතු වුණා. ඩිසිල්වා විශුලු කළේ නැහැ. ඌ ඇත්තටම මරන්න හදන්නේ. අබ්දුල්, අර පාලේ යටින් දාන්න. උන්ට එතනින් එන්න බෑ. අබ්දුල් දක්ෂ ඩ්‍රයිවර් කෙනෙක්. එයා කාර් එක පාලේ යට පටු පාරයකට දැම්මා. SUV දෙකට එතනින් එන්න බැරි වුණා. උන් පාලේ කණුවල හැප්පුණා. මිතුන් බේරුණා. ස්ථානය අල් ෂෙන් පෙන්ට්හවුස් මධ්‍ය රාත්‍රිය. මිතුන් කාමරයට ආවේ හති දාගෙන. ඇඳුම ඉරිලා, අත තුවාල වෙලා. කියාරා දුවගෙන ආවා. "සර්, මොකද උනේ?" ඩිසිල්වා ඌ මාව මරන්න හදවේ. මිතුන් වතුර වීදුරුවක් එක හුස්මට බිව්වා. කියාරා, ෂෙනාරා මට තව දෙයක් ඉතුරු කරලා තියෙන්න ඕන. එයා දන්නවා ඩිසිල්වා කවදා හරි මාව මරන්න එනවා කියලා. එයා නිකම්ම මට සල්ලි විතරක් දීලා නතර වෙන්නේ නැහැ. එයා ළඟ ඩිසිල්වාගේ මොකක් හරි රහසක් තියෙන්න ඕන. කියාරා කල්පනා කළා. "සර්, ෂෙනාරා මැඩම් මට එක ෆයිල් එකක් ගැන කිව්වා. ඒකට එයා කිව්වේ බ්ලැක් ෆයිල් එක කියලා." "කෝ ඒක?" "ඒක ෆිසිකල් ෆයිල් එකක් නෙවෙයි. ඒක ඩිජිටල් ෆයිල් එකක්. ෂෙනාරා මැඩම් මේක හැංගුවේ ග්ලාස් හවුස් එකේ බ්ලූප්‍රින්ට් එක ඇතුලේ." මිතුන් ගෑස් ලොකු වුණා. "ග්ලාස් හවුස් එකේ?" "ඔව්. මැඩම් කිව්වා කවදා හරි මිතුන් මාව විශ්වාස කරපු දවසට එයාට කියන්න මගේ පරණ ඩිසයින් එක දිහා ආපහු බලන්න කියලා. ඒකේ අත්තිවාරම ඇතුලේ මම රහසක් හැංගුවා කියලා." මිතුන් වහාම ලැප්ටොප් එක ගත්තා. එයා හන්තානේ ග්ලාස් හවුස් එකේ පරණ CAD ඩ්‍රොයින් එක ඕපන් කළා. එයා ඒකේ ෆවුන්ඩේෂන් ලේයර් එක zoom කළා. බැලු බැලමට පේන්නේ සාමාන්‍ය ඉරි සහ මිනුම් විතරයි. නෑ, ෂෙනාරා ආකිටෙක් කෙනෙක් නෙවෙයි. එයා මේකේ මොන හරි කෝඩ් එකක් හැංගුවා ඇති. මිතුන් ඒ ෆයිල් එකේ තිබුණ මෙටාඩේටා චෙක් කළා. එතන තිබුණ ලින්ක් එකක්. external reference cloud.alshen.secure/blackfileaccess. මිතුන් ඒ ලින්ක් එකට ගියා. ඒක පාස්වර්ඩ් එකක් ඉල්ලනවා. password hint the name of the girl who died for me. මිතුන් දන්නවා උත්තරේ. එයා ටයිප් කළා දිනාරා. access granted. ෆෝල්ඩර් එක ඕපන් වුණා.
ඒකේ තිබුණේ අල්ෂන් සමාගමේ ගොඩනැගිලි ප්ලෑන් නෙවෙයි. ඒකේ තිබුණේ වීඩියෝ සහ ඔඩියෝ රෙකෝඩින්. ෂෙනාරා අවුරුදු 6ක තිස්සේ ඩිසිල්වා සහ ෂෙයික් කතා කරන හැම දෙයක්ම, උන් මිනිමෙරුම් ප්ලෑන් කරන හැම දෙයක්ම රහසිගතව රෙකෝඩ් කරලා. එක වීඩියෝ එකක් තිබුණ ඩිසිල්වා ෂෙනාරාට තර්ජනය කරන. නංගිව මරුවා වගේම තමයි උබේ ආකිටෙක්වත් අපි මරනවා. හැබැයි ඌව මරන්නේ ඌගේ වැඩේ ගත්තට පස්සේ. මිතුන් පුටුවට හේතු වුණා. මේක තමයි බ්ලැක් ෆයිල් එක. මේක එළියට ගියොත් ඩිසිල්වා විතරක් නෙවෙයි ෂෙයික් පවා ඉවරයි. ෂෙනාරා මේක හැංගුව තිබුණේ මිතුන්ට අන්තිම ආයුධ විදියට. කියාරා මිතුන් ලැප්ටොප් එක වහලා නැගිට්ටා. අද රෑ ඉඳන් ගේම වෙනස්. අපි මේක පොලිසියට දෙනවද? නෑ. පොලිසියත් ඉන්නේ උන්ගේ අතේ. අපි මේක පාවිච්චි කරනවා තුරුම්පුවක් විදියට. මිතුන් ෆෝන් එක ගත්තා. ඩිසිල්වාට මැසේජ් එකක් යවුවා. මම බ්ලැක් ෆයිල් එක ඕපන් කළා. දිනාරාට කරපු දෙයට වන්දි ගෙවන්න ලෑස්ති වෙන්න. හෙට උදේට මම එනවා මගේ කොන්දේසිත් එක්ක. ස්ථානය මිස්ටර් ඩිසිල්වාගේ පුද්ගලික නවාටැන් පොළ. පාම් ජුමේරා. වේලාව පසුදා උදේ 7. මිස්ටර් ඩිසිල්වා බැල්කනියේ ඉඳන් උදෑසන කොෆි එක බොන ගමන් හිටියේ. එයාගේ ෆෝන් එකට රින් වුණා. එයා මිතුන්ගේ මැසේජ් එක දැක්කා. මම බ්ලැක් ෆයිල් එක ඕපන් කළා. දිනාරාට කරපු දෙයට වන්දි ගෙවන්න ලෑස්ති වෙන්න. හෙට උදේට මම එනවා මගේ කොන්දේසිත් එක්ක. ඩිසිල්වාගේ අතේ තිබුණ කොෆි කෝප්පේ බිම වැටි කුඩු වුණා. ඌ ඒක හොයාගෙන ඩිසිල්වා දත් මිටිකාවා. එයා වහාම ජොනතන්ට කතා කළා. ජොනතන් මිතුන්න මරන්න ප්ලෑන් එකක් ගහපන්. සර් කරන්න බෑ. ජොනතන්ගේ කටහඬ වෙව්ලනවා. මිතුනේ ෆයිල් එක ක්ලවුඩ් සර්වර් එකකට දාලා ඩෙඩ් මෑන් ස්විච් එක ඇක්ටිව් කරලා. එයාට කරදරයක් වුණොත් ඒ ෆයිල් එක ලෝකෙ පුරාම පත්තර වලට යනවා. කෙලවෙන්න ද සිල්වා මේසයට ගැහුවා. එයා දන්නවා දැන් මිතුන්ට ගහන්න බෑ කියලා. හැබැයි මිතුන්ට රිද්දන්න පුරුවන් තව එක තැනක් තියෙනවා. ද සිල්වා ෆෝන් එකෙන් අලුත් නම්බර් එකක් ඩයල් කරා. ඒක ලංකාවේ නම්බර් එකක්. හෙලෝ මැඩම්. ඔව් මම. අද රැට වැඩේ ඉවර කරන්න. වැලිකඩ හොස්පිටල් එකේ ඉන්න ෂෙනාරා පෙරේරා. එයා හෙට උදේ දකින්න ඉන්න බෑ. ඒක හાર્ට් ඇටැක් එකක් වගේ පේන්න ඕනි. ස්ථානය ඇල්ෂන් මුගුල ස්ථානය, මිතුන්ගේ කාර්යාලය, වේලාව උදෑසන 10. මිතුන් කාර්යාලයේ මැඩ හිටගෙන හිටියා. එයාගේ ඉස්සරහා ලොකු ස්ක්‍රීන් එකේ ෂේක් සහ දෙසිල්වා වීඩියෝ කෝල් වරහා සම්බන්ධ වෙලා හිටියා. "Good morning gentlemen." මිතුන් හරිම සැහැල්ලුවෙන් කතා කළා. "ඔයාට මොනවද ඕනේ මිතුන්?" ෂේක් ඇහුවා. ඔහු ටිකක් කලබල වෙලා. "මදි කොන්දේසි 2යි. ඇල්ෂන් සමාගමේ සම්පූර්ණ පාලනය මට ඕනේ. දෙසිල්වා ලංකාවට යන්න ඕනේ. ෂෙනාරගේ නඩුව අයින් කරගන්න ඕනේ. සතියක් ඇතුළත එයාව නිදහස් කරන්න ඕනේ." ද සිල්වා hina වුණා. "කොන්දේසි නම් ලස්සනයි කොල්ලෝ. ඒත් ඔයාට එක දෙයක් අමතක වුණා. ෂෙනාරා ඉන්නේ ලංකාවේ හිරගෙදර. එතල මගේ බල ප්‍රදේශයක්. ඔයා ෆයිල් එක රිලීස් කළොත් අපි හිරයයි. ඒත් ඊට කලින් ෂෙනාරා අපායට යයි." මිතුන්ගේ මූණේ hinaව මැකුණා. "ඔයා ෂෙනාරට අත තිබ්බොත් මම තියන්නේ නෑ." ද සිල්වා උරහිස් ගැස්සුවා. "හිරගෙවල් වල ඕනතරම් ලෙඩ හැදෙනවා. කවුද දන්නේ අද රෑ ෂෙනාරට හදිසි හෘදයාබාධයක් එයිද කියලා?" වීඩියෝ කෝල් එක කට් වුණා. මිතුන් පුටුවට වැටුණා. ඌ ෂෙනාරට ගේම දෙන්න යන්නේ. "සර්, අපි මොකද කරන්නේ?" කියා රැහුවා. මිතුන් මොහොතක් කල්පනා කළා. එයා දන්නවා දෙසිල්වාගේ කනෙක්ෂන්ස් ගැන. හිරගෙදර ගාඩ්ලා නර්ස්ලා සල්ලි වලට ඕන දෙයක් කරනවා. මිතුන්ට මතක් වුණා ෂෙනාරගේ ඩයරියේ තිබුණු අංකයක්. "Contact Ghost Underworld Broker." මිතුන් ඒ අංකයට කතා කළා. "හෙලෝ, ගෝස්ට්දා? කවුද මේ?" රළු කටහඩක්. "මම ඇල්ෂන් එකේ අලුත් බොස්. මට උදව්වක් ඕනේ. වැලිකඩ කාන්තා වංශයේ. මට කෙනෙක් ඕනේ. එතන ඉන්න ලොකුම චරිතේ කවුද?" ගෝස්ට් hina වුණා. "සල්ලි තියෙනවනම් ඕන කෙනෙක්ව ගන්න පුරුවන්. එතන ඉන්නවා රාණි අක්කා. ජීවිතාන්තයට හිරේ ඉන්නේ. එයා තමයි කාන්තා වාට්ටුවේ රජා. එයා කිව්වොත් ජේල නෝනලා පවා සැලෙන්න. මට රාණි අක්කව ඕනේ. දෙම්ම. මිල ප්‍රශ්නයක් නෑ." ස්ථානය වැලිකඩ බන්ධනාගාරය, කාන්තා රෝහල් වාට්ටුව. වේලාව රාත්‍රී 9 ශ්‍රී ලංකා වේලාවෙන්. ෂෙනාර ඇඳේ හාන්සි වෙලා හිටියේ. එයාට දැන් ටිකක් සනීපයි. වාට්ටුවේ ලයිට් නිවුණා. "ලයිට් ගියාද?" ෂෙනාර නැගිට්ටා. දොර ඇරෙන සද්දය ඇහුණා. ඇතුළට ආවේ කාන්තා නිලධාරීනියක්. අය අතේ ටෝච් එකක් තිබ්බා. "මැඩම්, බෙහෙත් බොන වෙලාව." අය කිව්වා. ෂෙනාර සැකෙන් බැලුවා. "මම බිව්ව බෙහෙත්. නා, මේක ඩොක්ටර් දුන්න විශේෂ ඉන්ජෙක්ෂන් එකක්." ඒ නිලධාරීනිය ෂෙනාර ළඟට ආවේ වේගෙන්. අයගේ අතේ තිබුණු සිරංජිය දිලිසුණා. ෂෙනාර ඇඳෙන් බහින්න හැදුවා. "අල්ලගනින්න ඕ" කිව්වා. නිලධාරීනිය අණ කළා. තව ගාඩ්ස්ලා දෙන්නෙක් කැඩිලා ෂෙනාරව තද කරලා අල්ලගත්තා. "අත්තරපියව්." ෂෙනාර දගලන්න ගත්තා. "සෝරි මැඩම්, උඩින් ඕඩර් එකක්." අර නිලධාරිනිය සිරංජියේ ෂෙනාරගේ අතට ලං කළා. ඒ තත්පරේම අඳුරෙන් ගැඹුරු ගැහණු කටහඬක් ඇහුණා. "නවත්තන්." නිලධාරිනිය ගැස්ලිට හැරුණා. දොරකඩ හිටවින් හිටියේ හැඩිදැඩි කාන්තාවක්. වයස 50ක් විතර ඇති. කොණ්ඩේ සුදු වෙලා මූණේ පිහිපාරක් තිබ්බා. ඇය වටේ තව කාන්තා රැඳවියු 6 දෙනෙක් හිටියා. අතේ යකඩ පොළු තියාගෙන. "ඒ රාණි අක්කා." "රාණි, උඹ මෙතන මොකද කරන්නේ? ඵලයන් එළියට." නිලධාරිනිය කෑ ගහුවා. රාණි ඉස්සරහට ආවා. අය නිලධාරිනියගේ අතේ තිබුණු සිරංජියට පයින් ගැහුවා. ඒක විස්සි වෙලා ගියා. "උඹලා දන්නේ නා යකෝ, අද ඉඳන් මේ ෂෙනාරා මැඩම් මගේ බාරේ කියලා." "උඹට පිස්සුද රාණි? මේක ලොකු ඕඩර් එකක්." "ලොකු ඕඩර්?" රාණි hina වුණා. "ඩුබායි වලින් ආපු ඕඩර් එක ඊට වඩා ලොකුයි නංගි.
අද මගේ account එකට වැටුණ ගාන උඹලා ජීවිත කාලෙම හොයන්න බෑ. රාණිගේ ගෝලියෝ ටික පැනලා අර ගාඩ්ස්ලා තෙන්නව අල්ලගත්තා. රාණි ෂෙනාර ළඟට ගියා. බය වෙන්න එපා මැඩම්. ආකිටෙක්ට් මහත්මයා පණිවිඩ එව්වා. එයා කිව්වේ මගේ කූඩු ඇතුලේ ඉන්න කුරුල්ලට අත තියන්න කාටවත් දෙන්න එපා කියලා. ෂෙනාර ඇඳ උඩ ඉඳගෙන හති දානවා. එයා දන්නවා මේ කවුද කලේ කියලා. මිතුන්. එයා ඩුබායි ඉඳන් ඇයව බේරගත්තා. ස්ථානය ඇල්ෂන් පෙන්ට්හවුස්. වේලාව මධ්‍යරාත්‍රී. මිතුන් බැල්කනියේ ඉඳන් වීඩියෝ කෝල් එකක ස්ක්‍රීන් එකේ පේන්නේ ෂෙනාරා. එයා දැන් ආරක්ෂිතයි. එයාගේ ඇඳ ළඟ රාණි අක්ක මුරටි ඉන්නවා. ඔයා මාව බේරගත්තා මිතුන්. ෂෙනාර හෙමින් කිව්වා. මම කිව්වේනේ ඔයාව එළියට ගන්නවා කියලා. මිතුන් කැමරාව දිහා බැලුවා. රාණි අක්කා, ඔයාගේ සල්ලි ලැබුණා නේද? රාණි කැමරාවට එබුණා. ලැබුණ සර්. ගාන ෂුවර්. මැඩම් අපි S2 වගේ බලා ගන්නම්. සර් බය නැතුව ගේම ගහන්න. කෝල් එක කට් වුණා. මිතුන් වහාම දෙසිල්වට කෝල් කළා. දෙසිල්වා ආන්සර් කළේ hina වෙලා. වැඩේ ඉවරයි නේද? ඔව් සිල්වා, වැඩේ ඉවරයි. හැබැයි ඔයාගේ පැත්තේ නෙමෙයි. මිතුන් ෂෙනාර ආරක්ෂිතව ඉන්න ෆොටෝ එකක් දෙසිල්වට යවුවා. ඔයාගේ ගාඩ්ස්ලා විකුණුනා සිල්වා. ඩුබායි සල්ලි වලට ලංකාවේ ඕන දෙයක් ගන්න පුරුවන් කියලා ඔයාමනේ කිව්වේ? මම ඒක කළා. දෙසිල්වා නිහඬුණා. දැන් අහගන්න. මම හෙට උදේ 9ට බ්ලැක් ෆයිල් එකේ තියෙන වීඩියෝ එකක් ඔයාගේ දුවට ඊමේල් කරනවා. ඔයාගේ දුව දන්නේ නැහැ තාත්තා මිනිමරුවෙක් කියලා. එපා, දෙසිල්වා කෑ ගහුවා. මගේ පවුල ගාව ගන්න එපා. එහෙනම් මගේ පවුලට අත තියන්න එපා. මිතුන් ගිගිරුවා. හෙට උදේ වෙද්දි ෂෙනාරාගේ නඩුව ඉවත් කරගන්න ඕනේ. නැත්තම් ඔයාගේ මුළු පවුලම දැනගන්නවා ඔයා කවුද කියලා. දෙසිල්වා ෆෝන් එක විසඳ කළා. මිතුන් දිනුන්. එයා ෂෙනාරව බේරජත්ත විතරක් නෙමෙයි, දෙසිල්වව දන ගෙස්සුවා. මිතුන් අහස දිහා බැලුවා. දිනාරා, ඔයාගේ අක්කගෙන් ආරක්ෂිතයි. මම පොරොන්දු වෙනවා මේ සටන මම ඉවර කරනවා. ස්ථානය කොළඹ මහාධිකරණය. වේලාව පසුදා උදෑසන 10. උසාවි භූමිය මාධ්‍යවේදීන්ගින් පිරීලා තියෙනවා. හැමෝම බලන් ඉන්නේ දවසේ ප්‍රධානම නඩුවේ තීන්දුව දිහා. වසර 20කට සිරිදඩුවම් නියම වූ ෂෙනාරා පෙරේරාගේ හදිසි අභ්‍යාචනය. නීතිපති දෙපාර්තමේන්තුවේ න්‍යායවතියා නැගී සිටියා. අයට උඩින් මිස්ටර් දෙසිල්වාගෙන් ලැබිච්ච නියෝගය පැහැදිලි. ස්වාමීනි, මෙම නඩුවට අදාළව නව සාක්ෂි ඉදිරිපත් වී ඇත. පැමිණිලියේ ප්‍රධාන සාක්ෂිකරුවන කේ.ඩී. මිතුන් මහත්මේ විසින් එවනු දියුම් ප්‍රකාශයක් මගින් අදාළ සිදුවීම ඝාතන තැත්තක් නොව ආත්මාරක්ෂාවට සිදු වූ පොරබෙදීමක් බව ප්‍රකාශ කර ඇත. විනිශ්චායකයා ලිපිගනු පරීක්ෂා කළා. සාක්ෂි නැති බැවින් සහ පැමිණිලියේ ඉල්ලීම මත විත්තිකාරි ෂෙනාරා පෙරේරා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරනවා. උසාවියේ මහා හඬක් නැගුණා. කූඩුවේ හිටපු ෂෙනාරා hina උනේ නැහැ. අය ඒ දිහා බලාගෙන හිටිය හැරියට මේක මම දැනගෙන හිටියා කියලා බැල්මකින්. අය දන්නවා මේ නිදහස ලැබුණේ නීතිය නෙමෙයි, ඩුබායි වල ඉන්න ඇයගේ ආකිටෙක්ට්ගේ බලය කියලා. ASP රෝෂාන් පැත්තකට වෙලා බලාගෙන හිටියා. එයාට පුදුමයි. කොහොමද එක රෑකින් නීතිය වෙනස් වුනේ? ස්ථානය වැලිකඩ බන්ධනාගාරය. ප්‍රධාන ගේට්ටුව. වේලාව දවල් 12. ලොකු යකඩ ගේට්ටුව ඇරුණා. ෂෙනාරා එළියට ආවා. ඇය ඇඳගෙන හිටියේ ඇය හිරේට යද්දී ඇඳපු සුදු පාට ඇඳුමමයි. මාස ගාණක් හිරේ හිටියත් ඇගේ ගමනේ තිබුණු රාජකීය ලීලාව වෙනස් වෙලා නැහැ. ගේට්ටුව ඉස්සරහා කළු පාට රේන්ජ් රෝවර් එකක් නතර කරලා තිබුණා. ඒකේ දොර ඇරගෙන බැස්සේ කළු කෝට් එකක් ඇඳගත්ත ආරක්ෂකෙක්. "මැඩම්, මම ගෝස්ට්ගේ මල්ලි. බොස් කිව්ව මැඩම්ව යාපෝට් එකට දාන්න කියලා." ෂෙනාරා hina වුණා. මිතුන් වෙලාවට වැඩ. ඒ කාර් එකට නගින්න හැදුවා. ඒ වෙලාවේ රෝෂාන් එතනට ආවා. ෂෙනාරා නතර වුණා. "ඔව් ASP මහත්තයා, මම දන්නේ ඔයා කොහොමද එළියට ආවේ කියලා. හැබැයි මතක තියාගන්න, ඔයා ආයෙ වැරද්දක් කළොත් මම ඔයාව ඇතුළට දානවා." ෂෙනාරා කණ්ණාඩිය පාත් කළා. "රෝෂාන්, ඔයා හොඳ පොලිස් නිලධාරියෙක්. ඒත් ඔයාට පේන්නේ මතු පිට විතරයි. ඔයාගේ යාළුවා මිතුන් දැන් ඔයා හිතනවට වඩා ගොඩක් උඩින් ඉන්නේ. එයා ගැන වද වෙන්න එපා." වාහනේ වේගෙන් ඇදී ගියා. ස්ථානය ඇල්ෂන් මූලස්ථානය 80 වන මහල. CEO ඔෆිස්. වේලාව සවස 2. මිතුන් ජොනතන්ගේ පුටුවේ වාඩි වෙලා කකුල් දෙක මේසේ උඩට දාගෙන හිටියා. ජොනතන් පසෙකින් හිටගෙන හිටියේ සේවකෙක් වගේ. "සර්, ද සිල්ව කතා කළා. එයා අහනවා බ්ලැක් ෆයිල් එකේ කොපීස් ඩිලීට් කළාද කියලා." මිතුන් hina වුණා. "ජොනතන්, ඔයා හිතනවද මම පිස්සෙක් කියලා? මම ඒක ඩිලීට් කරන්නේ නෑ. ඒක තමයි මගේ ජීවිත රක්ෂණය. ඒත් සර් පොරොන්දු වුණානි. මම පොරොන්දු උනේ යාළගේ රහස් එළියට දාන්න නෑ කියලා විතරයි. ෆයිල් එක මගේ ළඟ තියෙනකම් ෂේක්වත් ද සිල්වාවත් මට අත තියන්නේ නෑ." මිතුන් නැගිට්ටා. "කියාරා, මගේ ප්‍රයිවට් ජෙට් එක ලෑස්තිද?" "ඔව් සර්. ඒක දැනටමත් කටුනායකට ගිහින් තියෙන්නේ. ෂෙනාරා මැඩම් තව පෑර 4කින් ඩුබායි වලද ලෑන්ඩ් කරයි." මිතුන් වීදුරු ජනේලෙන් ඈත බැලුවා. "ජොනතන්, අද රෑට පාටි එකක් ලෑස්ති කරන්න. වෙල්කම් හෝම් පාටි එකක්. මුළු බෝඩ් එකටම එන්න කියන්න." "කා වෙනුවෙන්ද සර්?" "මේ රන් අධිරාජ්‍යයේ රෙජිනී වෙනුවෙන්." ස්ථානය මිස්ටර් ද සිල්වාගේ නවාත්තන් පොළ. වේලාව සවස 4. ද සිල්වා සහ ෂේක් අල් මක්ටුම් මුණ ගැහුණා. වාතාවරණය හරි මුණුසුම්. "අපි ඒ කොල්ලට ඉඩ දුන්න බඩි," ෂේක් කේන්තියෙන් කිව්වා. "ඌ දැන් අපේම කම්පැනි එක පාලනය කරනවා. ෂෙනාරාත් එළියේ. උන් දෙන්න එකතු වුණොත් අපි ඉවරයි." ද සිල්වා විස්කි වීදුරුවක් බොන ගමන් හිටියේ.
බය වෙන්න එපා ෂේක්. ඌ දුනුවක් කියලා ඌ හිතාගෙන ඉන්නවා. හැබැයි ඌ දන්නේ නැහැ අපි තාම අපේ අන්තිම තුරුම්පුව ගැහුවේ නැහැ කියලා. මොකක්ද අන්තිම තුරුම්පුව? ද සිල්වා කපටි හිනාවක් දැම්මා. මිතුන් හිතාගෙන ඉන්නේ ෂෙනාරා එයාට ආදරේ නිසා මේ ඔක්කොම කළේ කියලා. එයා හිතාගෙන ඉන්නේ දිනාරගේ ඇක්සිඩන්ට් එක ගැන ෂෙනාරට කිසිම සම්බන්ධයක් නැහැ කියලා. ඉතින් අපි පොඩි බොරුවක් හදමු. අපි මිතුන්ට පෙන්නමු දිනාරගේ මරණයට ඇත්තටම වග කියන්න ඕනේ ෂෙනාරමයි. අපි සාක්ෂි ටික වෙනස් කරමු. මිතුන් දැනගත්තොත් ෂෙනාරා තමයි Tamanගේම නංගිව පාවලා දුන්නේ කියලා ඌ ෂෙනාරව මරයි. ඒක කරයිද? බලමු. බෙදා වෙන් කරීම පාලනය කිරීම. උන් දෙන්න එකතු වෙන්න කලින් අපි උන්ව කොටවන්න ඕනේ. ස්ථානීය ඇල්ෂන් පෙන්ට්හවුස් ඩුබයි. වේලාව රාත්‍රී 9. මිතුන් කළුපාට ටැක්සි දරකක් ඇඳගෙන බලාගෙන හිටියා. ලිෆ්ට් එකේ දොර ඇරුණා. ෂෙනාරා ඇතුළට ආවා. ඇය ඇඳගෙන හිටියේ රතු පාට දිග ගවුමක්. ඇගේ පෙනුම හරියට හොලිවුඩ් තරුවක් වගේ. හිරේ හිටපු බවක් පේන්නවත් නැහැ. මිතුන් ඇය දිහා බලාගෙන හිටියේ වශී වෙලා වගේ. ෂෙනාරා හෙමින් මිතුන් ළඟට ආවා. "හැලෝ ආකිටෙක්ට්." "හැලෝ ක්වීන්." දෙන්න මූණට මූණ බලාගෙන හිටියා. වචන ඕනේ හුනේ නැහැ. ඕනිගේ ඇස්වල තිබුණේ යුද්ධයක් දිනපු සතුටයි එකිනෙකා ගැන තියෙන ගෞරවයයි. "ඔයා කලේ බැරි වැඩක් මිතුන්. ඔයා ද සිල්වව ධන ගැස්සුවා. මටවත් බැරි වැඩේ ඔයා කළා. මම කලේ මගේ වස්තුව බේරගත් එක විතරයි." මිතුන් ෂෙනාරාගේ අතෙන් අල්ලලා බැල්කනියට එක්කන් ගියා. පහලින් ඩුබයි නගරේ දිලිසෙනවා. "බලන්න ෂෙනාරා, මේ මුළු නගරේම දැන් අපේ. ඔයාට ආයේ කාටවත් බය වෙන්න ඕනේ නැහැ. ද සිල්වා ෂේක් උන් ඔක්කොම මගේ අතේ ඉන්නේ." ෂෙනාරා මිතුන්ගේ උරෂිමට ඔළුව ටැබ්බා. "මට බයයි මිතුන්. උන් නිකන් ඉන්න එකක් නෑ. උන් මොනව හරි කරයි. කරන්න දෙන්න. උන් ගලක් ගහුවොත් මම කන්දක් පෙරලනවා." ඒ වෙලාවේ ඈත අහසේ ගිනිකෙලි සංදර්ශනයක් පටන් ගත්තා. මිතුන් ලෑස්ති කරපු එකක්. අහසේ පාට පාට මල් පිපෙනවා. ෂෙනාරා මිතුන් දිහා බැලුවා. ඇගේ ඇස්වල කදුළු තිබුණා. "තැන්ක් යූ." "ඇයි?" "මට ආපහු හුස්ම ගන්න දුන්නට. මට ආපහු ජීවත් වෙන්න හේතුවක් දුන්නට." මිතුන් ෂෙනාරාගේ නළල සිම්බා. "මේක අවසානයේ නෙවෙයි ෂෙනාරා. මේක පටන් ගැනීම. අපි දෙන්න එකතු වෙලා හදන්න ඕනේ අලුත් අධිරාජ්‍යයක්. ඒකේ රජ මම, රජිනී ඔයා." ෂෙනාරා hina වුණා. "හැබැයි මතක තියාගන්න ආකිටෙක්ට්, හැම රජකමකටම සතුරු ඉන්නවා." ඈත අහසේ ගින්කෙලි එළුවෙන් ෂෙනාරාගේ මූණ එළුව වෙලා. ඒ වෙලාවේ මිතුන් දැක්ක ඒගේ බෙල්ලේ තිබුණු පොඩි පච්චයක්. ඒක කලින් තිබුණේ නෑ. ඒකේ ගහලා තිබුණේ අංකයක් 1111. මිතුන් ඒක දැක්කත් දැක්කේ නැහැ වගේ හිටියා. එයාට හිතුණා මේක මොකක්ද? මේක ෂෙනාරා හිරේ ගහගත් එකක්ද? නැත්නම් මේක තවත් රහසක්ද? කතාව ඉවර නෑ. ද සිල්වා කිව්වා වගේ ගේම් එකේ ලෙවල්ස් තියෙනවා.